ගේ ලස්සන ළමයි. I'm gonna miss you. Hi ළමයි, welcome back to my channel. ඉතින් මේ vlog එකෙන් long දවසක් මම spend කරපු විදිය ඔයාලත් එක්ක share කරගන්නයි හදන්නේ. ඉතින් අද 26 වෙනිදා දැන් වෙලාව උදේ 7යි ගානක් 7යි මාර පහු වෙලා සින්දුවක් කියනදී උගන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ මගේ රූම්මේට් සින්දු අහනවා. මුලින්ම කියන්නම් මේ වීඩියෝ එකෙන් අපි කලින් කිව්වා වගේ මුළු දවසම ස්පෙන්ඩ් කරන්න හදන්නේ කොහොමද ස්පෙන්ඩ් කරන්න කියලා ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මුලින්ම මට ලෙක්චර්ස් තියෙනවා. අද ලෙක්චර්ස් දෙකක් තියෙනවා. 7යි කාල 9යි කාල 12යි කාල 1යි කාල 3යි කාල. ඊට පස්සේ යන්න දැන් ගොඩක් තියෙනවා. ඉතින් දිගටම vlog එකත් එක්ක ඉන්න බලන්න පුළුවන් ඔයගලන්ට මොනවද කරන්න කියලා. ඉතින් අද උදේම නෑවා. මොකද ඇවිල්ලා ලෙක්චර්ස් ගිහලා ඇවිල්ලා නාන්න වෙන්නේ නැහැ. උදේට නානවා ගැන ඉතින් to be honest නිකන් මරනවා වගේ. තාමත් නිකන් නෑවත් නිකන් නිදිමත ගිහින් නැහැ වගේ එකක් තියෙන්නේ. අද උදේ යන්නේ යුනිවර්සිටි එකට යන්නේ මං විතරයි. මගේ යාළුවාට අද ලෙක්චර්ස් ඔන්ලයින් කියලා කිව්වා. ඒකට එයා යන්නේ නැහැ. ඉතින් දැන් මොන හරි කාලා 8:45 විතර පොඩිමින් ගියා නම් ඇති කියලා මං හිතනවා. දැන් පොඩ්ඩක් ගිහිල්ලා කොණ්ඩේ try කරගන්න ඕනේ. ඊට පස්සේ hear pin එකක් ගහගෙන යුනිවර්සිටි එකට යමු. ටික තමයි කියන්න තියෙන්නේ මගේ නිදිමත මූණ. අනේ මම. So let's go. Hi. Hi. ඉතින් ওই විදිහට උදේ ලෑස්ති වෙලා කොණ්ඩේ ඩ්‍රයි කරගෙන මම යුනිවර්සිටි එකට ගියා. මේ vlog එකේ ඇත්තටම මේ ලෙක්චර්ස් වල ලෙක්චර්ස් යද්දි රෙකෝඩ් කරලා නැහැ. මොකද මං හිතනවා ඉතින් ඒක එතිකලි එච්චර හරිමදි කියලා. ඉතින් මං කොහොමත් රෙකෝඩ් කරේ නැහැ. කොහොමත් කොන්සන්ට්‍රේට් කරන්නත් බෑ. ඉතින් ලෙක්චර් කෙනෙකුට රෙකෝඩ් කරන ගමන් අනිත් එක හරි නෑ කියලා මං හිතුවා. සෝ ලෙක්චර් එකක මොනවත් ෆුටේජස් නැහැ. ඔය විදිහට ලෑස්තිලා මම ගියා. ඊළඟට ඔන්න උදේටත් කාලා මං ඇවිදගෙන යනවා. ඔය දින අපේ යුනිවර්සිටි එක ඇතුලේ ඩිපාර්ට්මන්ට් එකට යන පාර අපි ෆස්ට් ලෙක්චර් එක ඉවර කළා. ඊට පස්සේ ආවා කෑම කන්න. මේ ඉන්නේ මල් වගේ ලස්සන ළමයි. මල් වගේ ලස්සන ළමයි. අනිතින් අපේ කට්ටිය දාගෙන කනවා ඊට පස්සේ. අපි ආපහු ක්ලාස් එකට ගියා. තව චුට්ට වෙලාවක් තිබ්බා ඊළඟ ලෙක්චර් එක පටන් ගන්න. ඊළඟ ලෙක්චර් එක ඉවරලා මම දුවලා ගියා. මම බඩු වගේක් අරගෙන ආවේ ඉස්සරහට බලන් ඉන්න මගේ රූමිට පොඩි සර්ප්‍රයිස් එකක් අපි ලෑස්ති කරා. ඒ මොකක් නිසාද කියලාත් වීඩියෝ එකේ ඉස්සරහදී බලන්න. මට ඇත්තටම එන ටික රෙකෝඩ් කරන්න බැරුණා. මොකද මම හදිස්සියේ බඩු වගේක් ගන්න ගිහිල්ලා ඒ බඩු ටිකත් අරගෙන ආවේ. බලාගෙන ඉන්න මොනවද මම අරගන්න ගියේ කියලා. ලෙක්චර්ස් ගිහිලා ආවා. ඇත්තටම මේ එන ටික රෙකෝඩ් කරන්න බැරි වුණා. හදිස්සියේ දඩබඩ ගාලා දුවගෙන ආවේ. දැන් මම අර කලින් කිව්වා වගේ මගේ vlogs බලලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම විනුකිව දන්නවා. ඉතින් විනුකි මේ වීක් එකේ අන්තිමට වගේ රට යනවා. ඉතින් අර ස්කෝල් එකක් හම්බෙලා ඉතින් අපි ආව බලන්නත් යන්න ඕනේ. ඊට පස්සේ ඉනේට ඉවෙන්ට් එකක් තියෙනවා. අපි ඒකටත් යන්න ඕනේ. එන ගමනොත් මම මේ තැන් කීපයකටම ගිහිල්ලා ආවේ ටික රෙකෝඩ් කරන්නත් බැරුණා. මම පස්සේ වොයිස් ඕවර් එකකදී ඒ කියන්නේ කියන්නම්. So let's go. අනිතින් මම ලෑස්ති වෙලා ඉවරයි. මෙයා තාම ලෑස්ති වෙනවා. ඔක තමයි the reality of living with a fashion student. මොකද එයාලා එහෙම ලීසින් එළියට යන්නේ නැහැ ඉක්මනට. ඉතින් කොමාරි අපි ලෑස්ති වෙලා මේ ළමයාවත් ලෑස්ති කරගෙන දඩබඩ ගාලා ගියා. vlog එකක් තියෙනවා. අපි ගියා විනුකිව හම්බෙන්න.
එහෙනම් bye ගජේ. I'm gonna miss you. Love you. අපිට ඇත්තටම ගොඩක් වෙලා ඉන්න බැරි වුණා. පෑ භාගයක් විතර ඉඳලා අපිට එන්න වුණා. ඔය ඉතින් අපි එන ගමන් මොකද යුනිවර්සිටි එකට යන්න ඕන නිසා ඉවෙන්ට් එක පටන් ගන්න කලින් යුනි එක ඇතුළට එනකොටම අපිට යාළුවෝ කට්ටියක් හම්බුණා. අදිසි බුක්තියක් ඒක අදිසි අවස්ථාවක් ගන්න. මම යන්නේ වැරදි නැද්ද ඒක? අපි පවු නැද්ද? අපි දැම්ම ගෲප් එකේ දැම්ම. බෝරු කියන්නේ බා. දැම්ම දැනුවා. ඉතින් එහෙම එක විනාඩියට එහෙම එන්න බෑනේ. ඌමනාව කියනවා එන්න ඌමනාව තියෙනවා. එක්සෑම් එකක් තියෙනවා. කුප්පිය බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ. හැපි බර්ත්ඩේ කියලා මම විශ් කරලා හිටපොක් එක දාන්න උදාහරණ. බ්ලොග් දාලා අරින්න කේක් එක. ඔව් කේක් එක කොහමද දීවා? ඔව් කේක් එක දීවා මගේ බ්ලොග් එක අපි එන්න මෝඩින් පැත්තට. ඔය බ්ලොග් එකට දාන්න. උතර මට මෙයාගේ විශ් එක හරියට හරියනවා. මම මන් තරහයි. අපි කට්ටිය එකතු කරගෙන ගියා මේන ටිකට් එක දාලා ආපු ළමයා. ආවට පස්සේ මොකද හිතෙන්නේ දැන්? අයියලා හරි මොන්නේ මට නෝටියක් දැම්මයි. දැන් නැත්තම් මේ පේන්නේ නැහැ. ටිකට් එක ප්‍රශ්නයක් වුණ නිසා අපි ඇතුළට ගියත් පරක්කු වෙලා. හැබැයි ඒ ගිහිල්ලත් හයියෙන් වැස්සා. ඉතින් ඉන්දිය පටන් ගන්න ටිකක් පරක්කුත් වුණා. කුමාරි ඉතින් ටිකක් වෙලා ගියත් ඉවෙන්ට් එක ඔහොම විදිහට පටන් ගත්තා. මේනි අපේ කට්ටිය ඉතින් මේගොල්ලන් ගාම විතරක් ඉන්න බෑ. ඉතින් මම යාළුවෝ ඔක්කොම බලන්න ගියා. මේනි සහ ව්‍යා ඉස්සලම මෙයාව බලන්න ගිහිල්ලා ආවේ. ඊට පස්සේ මේක හරි ඉන්ටරෙස්ටිං. බලාගෙන ඉන්න මීරාන්ට මලක් හම්බුණා. ඒක හම්බෙන්නේ හරිම ස්පෙෂල් කෙනෙක්ගෙන්. ඉතින් අපි දැනගෙන හිටියා යාට මලක් හම්බ වෙනවා කියලා. ඉතින් අපි හරිම එක්සයිටඩ් බලාගෙන අපි කොච්චර එක්සයිට් වෙනවද කියලා. මෙන්න මෙයා තමයි මීරාන්ට මල දෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ කවුද කියලා. මේ ඉන්නේ දැහැමි මගේ රූම්මේට්. මේක හරිම ස්පෙෂල් මොකද එයාගේ බර්ත්ඩේ එක and මීරාන් කියන්නේ එයාගේ ෆේවරිට් ආටිස්ට්. ඉතින් ඒක it's kind of like a dream moment for her. හැබැයි මම අතරම මුලින්ම ඇහුවා ඇත්තටම ඔයා මේක කරනවමයිද කියලා. මොකද to be honest මං වගේ වුණා නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. anyhow එක එක කට්ටිය එක එක විදිහයි. ඉතින් එයාගේ ආසාව ඔන්න ඔය විදිහට ඉෂ්ට වුණා. ඊට පස්සේ අපි චුට්ටක් එළියට ආවා බොන්න මොන හරි අරගෙන යන්න. ආයෙත් මේ ඉන්නේ අපේ කට්ටිය ටිකක් දාඩිය දාලා හොඳට වලටලා ටිකක් රෑ වෙලා. හැබැයි still the same energy level. overall concert එක මාරම fun. මොකද යාළුවොත් එක්ක enjoy කරන්න හම්බුණ හොඳ moment එකක්. ඉතින් හොඳ memory එකකුත් වෙයි. කට්ටිය ඉතින් හොඳට enjoy කරා. මම නිකන් මිස් 360 වගේ යාළුවෝ හැමෝමත් එක්ක ඉන්න ඕනේ හින්දා තනින් තැනට ගිහිල්ලා කොන්සර්ට් එක පුරාවටම එක එක තැන්වල හිටියේ. මේ ඉතින් මම රූම්මේට් බලන්න ආපු වෙලාව. ඊට පස්සේ මං කිව්වා නාගේ බර්ත්ඩේ කියලා. ඉතින් අපි රාට පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරා. මේකේ බඩු ටික ගන්න තමයි මං ඇත්තට මේ වෙලාවේ ගියේ. පරක්කු නිසා ඇත්තටම මට රෙකෝඩ් කරන්න අමතක වුණා. කොහමද දැන් වෙලාව 12 පහ වෙලා 1 ගානක් විතර වගේ. ඉතින් යාගේ තවත් යාළුවෝ ටිකක් මට සපෝට් කරා මේක කරන්න සර්ප්‍රයිස් එක කරන්න. ඉතින් එයාත් මේ vlog එක බලනවා නම් thank you. ඒ වගේම අපේ එකෙත් දෙතුන් දෙනෙක් හිටියා. එයාලට thank you හිටියට. අපි ඇත්තටම ලොකු struggle එකක් කරලා තමයි මේක කරේ. මොකද අපිට ගිනි පෙට්ටියක් හොයාගන්න බැරි වෙලා. ඊට පස්සේ එතන හිටපු එක්කෙනෙක්ගෙන් අපි ඉල්ලගෙන කොහොමරි එයා සර්ප්‍රයිස් එකට කැමති වුණා කියලා මං හිතනවා. Happy birthday. Rose. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Dami. Happy birthday to you. ඉතින් අපි ඔක්කොම කාලා කරලා යුනිවර්සිටියෙන් යද්දී වාඩි වෙලා ඉඳලා ටිකක් වෙලා 2 ගානට විතර ඇති. ඊට පස්සේ මං යන චුටි gift එකක් අරන් ආවා. මට තව පොඩ්ඩක් එක දෙන්නත් අමතක වෙනවා.
දැන වෙලා මං හිතන්නේ පාන්දර 3ටත් කිට්ටු ඇති 2ත් පහු වෙලා. ආදරේ ගොඩයි මේ vlog එක. ඉතින් ඔය විදිහට තමයි මගේ දවස ගත වුණේ. That's the end of the video. I hope you guys enjoy this. Bye.